සුබ දවසක් ඔයාලා හැමෝටම. අස්වැසුම සම්බන්ධයෙන් අලුත් ආරංචියක් තමයි මම අද ඔයාලට අරන් ආවේ. ඉතින් අස්වැසුම මැයි මාසේ අස්වැසුම මුදල් කවදද සිස්ටම් එකට වැටෙන්නේ, කවදද බැංකුවෙන් ගන්න පුළුවන් වෙන්නේ කියලා තමයි මම අද ඔයාලට කියන්න යන්නේ. ඊට කලින් මගේ YouTube channel එක තාමත් ඔයාලා subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. පහලින් තියෙන bell icon එක click කරන්න. එතකොට පුළුවන් ඔයාලට මගේ වීඩියෝ ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න. ඉතින් අප්‍රේල් මාසෙත් මම ඔයාලට කිව්වනේ අස්වැසුම් මුදල් වැටෙන දිනය ගැන වීඩියෝ එකක් ගෙනාවනේ. ඒ වගේ මම අද මැයි මාසේ අස්වැසුම් මුදල් වැටෙන්නේ කොයි දවසේ වගේද කියලා තමයි කියන්නේ. ඉතින් අද අප්‍රේල් 27 වෙනිදා. මැයි මාසේ ගැන අස්වැසුම් මුදල් වැටෙන දිනේ තමයි මම කියන්නේ. මට ඉතින් ඔයාලට වීඩියෝ එකක් ගේන්න චුට්ටක් පරක්කු වුණා. අස්වැසුම මුදල් සිස්ටම් එකට මැයි මාසේ බොහෝ දුරට 7, 8 වගේ දිනවල වැටෙන්න පුළුවන්. දැනට ලැබිලා තියෙන තොරතුරු වල හැටියට මැයි මාසේ 7, 8 වගේ සිස්ටම් එකේ ඔයාලට අස්වැසුම මුදල් බලා ගන්න පුළුවන්. මේ දිනයන් විනාශ වුණොත් මම ඔයාලට ඒකට වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඒ වගේම බැංකු වලින් ඔයාලට මැයි මාසේ අස්වැසුම් මුදල් බොහෝ දුරට ගන්න පුළුවන් වෙන්නේ මැයි 14, 15 යන දවස්වල වගේ තමයි. ඉතින් දැනට ලැබිලා තියෙන ආරංචි වල හැටියට තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. මේ දිනවල වල වෙනසක් සිදු වුණොත් මම ඊට කලින් ඔයාලට දැනුවත් කිරීමක් කරන්නම්. ඉතින් බොහොම ස්තුතියි. මේ විදියටම දිගටම මාත් එක්කම රැඳිලා ඉන්න. මම ඔයාලට අස්වැසුම තොරතුරු ඉක්මනින්ම අරගෙන එන්නම්. බොහොම ස්තුතියි.